ආයුබෝවන් දරුවනේ අද මම මේ වීඩියෝ එක පටන් ගද්දි මුලින්ම මම ඔබ දරුවෝ සියලු දෙනාගේම මම ඉල්ලා හිටිනවා අපේ මේ channel එක Child World channel එක හැම දරුවෙක්ම subscribe කරලා තියාගන්න. ඒකට හේතුව තමයි පුතේ ඔයාලට ඔයාලගේ ජීවිතේ ඉගෙන ගන්න අවශ්‍ය උපදෙස් සහ ඒ විවිධ දැනුම අපි මේ වීඩියෝ ඔස්සේ ඔයාලට දෙනවා. මේ වීඩියෝ වලින් සහ ෂෝට්ස් වීඩියෝ වලින් අපි විවිධ දැනුම තමයි ඔබට දෙන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒක නිසා මගේ දරුවෝ සියලුම දෙනා මේ channel එක subscribe කරලා තියාගන්න කියලා මම පළමුවෙන්ම දරුවන්ගෙන් අද වීඩියෝවෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම තමයි පුතේ අද දැන් මම ඔයගොල්ලන්ට දෙන උපදේශය තමයි ඔයාලගේ ළමා කාලයේදී ඔබ සියලු දේම හැම විටම ඉගෙනගත යුත්තේ පොත පතේ තියෙන දේම පමණක් නොවේ. අද දෙමව්පියන්ගේ මඟ පෙන්වීම යටතේ හෝ වැඩිහිටියෝ නිසා හෝ කොයි විදිහකින් හරි දරුවෝ බොහෝ වෙලාවට අපිට පෙනෙන දෙයක් තමයි දරුවෝ පොතින් විතරයි හැම දෙයක්ම ගන්න උත්සාහ කරන්නේ. ප්‍රායෝගිකව බොහෝ දේවල් වලට දරුවෝ පෙළඹෙනවා අඩුයි. විශේෂයෙන්ම ඒ හැම අවස්ථාවකදීම මං දැකපු දේ තමයි දරුවෝ පොතේ තියෙන දේවල් දරුවෝ හැම වෙලාවම යම්කිසි මට්ටමකට කරගෙන යනවා. නමුත් අපි එළියේදී අපි අඩු ගානේ අපි හිතමු උදාහරණයක් විදිහට අපි මල් පෝච්චියක් හදන්න ගියා කියලා. මල් පෝච්චියක පැලයක් හිටවන්න ගියා කියලා. එහෙම නැත්නම් අපි මොනවා හරි ආහාර දෙයක් නිෂ්පාදනය කරගන්න ගියා කියලා. ඒකක් හදාගන්න ගියා කියලා අපි මේවා ඉගෙන ගන්න ඕනේ. මේවා තමයි අපේ ජීවිතේ ජීවත් වීම සඳහා අවශ්‍ය දේවල්. ඒ වගේම එදිනෙදා කාර්යාලයට ගිහිල්ලා කරගන්න වැඩක්, පාසලේ වෙනත් සම්බන්ධතාව තියෙන විවිධ සමිති සමාගම් එක්ක කරන වැඩ, ඒ සියලුම දේවල් වලදී දරුවෝ බොහෝම මන්දගාමී ස්වරූපයක් තමයි අපි පන්ති කාමරවලදී පාසල තුලදී දකින්නේ. ඒක පුතේ ඕගොල්ලන්ගේ අනාගත ජීවිතයට ඉතාමත්ම ප්‍රබල විදිහට බලපානවා. හේතුව තමයි අපි පතේ දේවල් කටපාඩම් කරලා ඒ දේවල් කොයි තරම් අපි විභාග පාස් කරගෙන ලකුණු අරගෙන අපි ඉස්සරහට ගිහිල්ලා කොයි තරම් උසස් අධ්‍යාපන සහතික ගොඩාක් දේවල් අපි එකතු කරගත්තා වුණත් අපේ ජීවිතයට අවශ්‍ය බොහෝ දේවල් අපේ ක්‍රියාකාරකම් තුලින් අපිට ලබා ගන්න ඕනේ. පේන දෙයක් තමයි දරුවෝ ඒවා කරන්න පුදුම කම්මැලිකමක් තමයි පන්තියේදී දක්වන්නේ. ඒක මම හොඳටම දකිනවා. අපි අපේ පාසලේ ගෙවත්තේ මොනවා හරි පුංචි හරි ප්‍රැක්ටිකල් එකක් මොනවා හරි ක්‍රියාකාරකමක් කරන්න අපි ගියහම බොහෝ ළමයි ඒවට මැලිකමක් දක්වනවා. ඒකට හේතුව තමයි දරුවෝ පුංචි කාලේ ඉඳන්ම ඒ පිළිබඳව හැඟීමක් නැතුව වැඩ කිරීම. මන් දකින්න විදිහට එහෙම බැහැ පුතේ. මේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපි කොහේ හිටියත් අපි මොන තනතුර දරුවත් කොයි විදිහේ තැනකට අපි ජීවත් වෙන්න ගියා වුණත් ලෝකේ කොතනකට ගියා වුණත් අපි මේ මහ පොළවේ ජීවත් වෙන්න ඕනේ. එතකොට මේ මහ පොළවේ සිද්ධ වෙන දේවල්, මහ පොළවෙන් අපිට ලැබෙන දේවල් කොයි විදිහද කියලා අපි දැනගෙන හිටියේ නැත්නම්, අපි ඉගෙන ගත්තේ නැත්නම් ලෝකේ කොහේ හිටියා වුණත් අපිට ලොකු අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක මම මේ කිව්වේ උදාහරණයක් විතරයි. අපි හැම දෙයක් පිළිබඳවම ඒ අරමුණ ඇතුව අපි සමාජයේ ජීවත් වෙන්න අපට පොතපතේ දැනුමෙන් පමණක් අපට බෑ කියන එක දරුවෝ නිතරම සිහි තබා ගත යුතුයි. ඒ වගේම තමයි ඒවා කරන්න හැම වෙලාවෙම තමන් පෙළඹිය යුතුයි. ඒක ගෙදරදිත් පාසලේදිත් හැම වෙලාවකම ඒ පිළිබඳව දරුවෝ ඉතා හොඳ කැමැත්තක්, පැහැදිලිතාවයක් තමන්ගේ හිතේ
ඇති කරගන්න ඕනි. තමන්ට යමක් පුළුවන් කියන්නේ පුතේ ඒක ලොකු අභිමානයක්. තමන්ට යමක් පුළුවන් කියන්නේ තමන් දෙයක් දන්නවා කියන්නේ තමන්ට ලොකු වැඩක් කරන්න පුළුවන් කියලා කියන්නේ ඒක තමන්ට ලොකු අභිමානයක්. ඒ අභිමානය එක්ක තමයි අපි ළමා කාලේ වැඩෙන්න ඕනි. අපිට මොනාවත් බැයි නම් අපිට කරගන්න දෙයක් බැරි වුණොත් අපි හැම තිස්සෙම අපි පිටිපස්සට තමයි තල්ලු වෙන්නේ. අපිට පුළුවන් නම් මොකක් හරි දෙයක් අපිට පුළුවන් නම් තමයි අපි ඉස්සරහට අඩිය තියා අපිට යන්න හැකියාව ශක්තිය අපේ ඇඟේ ඇති වෙන්නේ. ඒක හොඳටම අපිට පේනවා පන්ති කාමර තුලදී ඕනම වෙලාවක පොතපතේ දැනුමට වැඩිය ප්‍රායෝගිකව වැඩ කරන ළමයි පන්තියේ ඉස්සරහා හොඳ පෞරුෂයකින් හොඳ ගුණාත්මක වර්ධනයකින් ඒ දරුවෝ තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න බව අපිට දිනපතා පන්ති කාමරයේදී පැහැදිලිව පෙනෙනවා. ඒක නිසා දරුවෝ අපි අධ්‍යාපනය කියලා කියන්නේ පොතපත විතරක් කටපාඩම් කරලා පන්ති වලට ගිහිල්ලා ඒකේ දැනුම හොයාගන්න එක විතරක් නෙවෙයි. අපේ අත් දෙකට අපේ හිතට ලොකු ශක්තියක් ලැබෙනවා. අපි ප්‍රායෝගිකව යමක් අපි කරන්න ඊටාම හොඳ හුරුවක් දක්ෂතාවයක් ලබා ගත්තාම